අයිබෝන් ඔයාලා මේක තුල ඉන්නේ ජොබ් ප්ලස් එකේ YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කරනවා. ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී පාලි මණ්ඩපයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වශයෙන් මේදී සඳහන් කරලා තියෙනවා. ශ්‍රී පාලි මණ්ඩපයේ පුරප්පාඩුව පවතින පාත සඳහන් තනතුරු සඳහා සුසුකම් ඇති අයිදුම්කරුවන්ගෙන් 2025 ඔක්තෝබර් මාස 27 වෙනි දින දක්වා අයිදුම්පත් කෙඳවනු ලැබෙන බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි තනතුරු විදිහට ඔයාලා දක්වලා තියෙන්නේ තාක්ෂණික නිලධාරී තොරතුරු තාක්ෂණාංශයෙන් 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීම සිදු කරන බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට සුසුකම් ගැන කතා කරොත් අපස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ එකවරකදී විෂයන් 3ක් සමත් වී තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සමගම කෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් හෝ තොරතුරු සංවේදන තාක්ෂණ තොරතුරු තාක්ෂණ යන ශේෂ්ත්‍රයට අදාළව පිළිගත් ආයතනයක් විසින් නිකුත් කරන ලැබූ NEQ 5 වෙනි මට්ටමට නොඅඩු නිපුණතා සහතිකපත් හෝ වෙනත් සමාන සුසුකමක් තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. තොරතුරු හා සංවේදන තාක්ෂණයට අදාළ රැකියා පළ පුරුද්දක් සහිත ආයතන කරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලබන බවට මේදී සඳහන් කරලා තියෙනවා. මේ තනතුරට දාලා වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 60575 දක්වා මාසික වැටුපට යන්න පුළුවන්. බඳවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ ලිඛිත පරීක්ෂණයක් හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගින් කියලා තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට පහලින් දක්වලා තියෙන්නේ ඔයාලට මේ තනතුර සඳහා අයදුම්පත් යොමු කරන්න අවශ්‍ය වන Google Form link එක තමයි පහලින් සඳහන් කරලා තියෙන්නේ. දෙවන තනතුර විදිහට අපිට සඳහන් කරලා තියෙන්නේ තාක්ෂණික නිලධාරී ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීම සිදු කරන බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර දරන සුසුකම් ගැන කතා කරොත් අප උසස් පෙළ ඕනෑම විෂය ධාරාවක් යටතේ එකවරකදී විෂයන් 3ක් සමත් වී තියෙනවා කියලා මේදී කියලා තියෙන්නේ. ඒ සමගම කෘතිකා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනකින් හෝ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ව්‍යවස්ථාපිත ආයතනකින් හෝ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉලෙක්ට්‍රොනික බහුමාධ්‍ය හෝ ශ්‍රව්‍යදර්ශ තාක්ෂණික ක්‍රම යන ශ්‍රේෂ්ඨයට අදාළ වන NEQ 5 වන මට්ටමට නොඅඩු නිපුණතා සහතිකපත් පාඨමාලාවක් හදාරා තියෙන්න ඕන කියලා මේදී කියලා තියෙන්නේ. හෝ කෘතිකා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ඒද කියපු ආකාරයට සුසුකම් වලට සමාන සුසුකම් ලෙස පිළිගත් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ හෝ ඉලෙක්ට්‍රොනික බහුමාධ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණික ක්‍රම යන ශේෂ්ත්‍රයන්ට අදාළව ලබාගත් තාක්ෂණික සුසුකම් සම පිළිගත් ආයතනයේ ලබාගත් ශ්‍රව්‍ය දෘශ්‍ය කටයුතු පිළිබඳ වසරක පළපුරුද්දක් ලබා දෙන්නත් ඕනේ කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුරට දාලා වන වැටුප් පරිමාණය ගැන කතා කරමු. ඔයාලට රුපියල් 60575ක් දක්වා මාසික වැටුප වලට යන්න පුළුවන් කියලා මේදී සඳහන් කරලා තියෙනවා. බඳවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ ලිඛිත පරීක්ෂණයක් හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් කියලා තමයි තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟට දක්වලා තියෙන තනතුර තමයි බංගලා බාරකරු හා අරක් කැමි 3 වන ශ්‍රේණිය යන මේ. තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර දාන සුසුකම් ගැන කතා කරොත් අපොත් සාමාන්‍ය පෙළ විභාගයේ ආම වශයෙන් සම්මාන සමාර්ථ දෙකක් සහිත දෙවරකට නොඅඩි වාර ගන්නකදී විෂයන් 6කින් සමත් වී තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. සහ තනතුර දාන කෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුසුකම් මට්ටම් NEQ දෙවන මට්ටම හෝ තුන්වන මට්ටම නොඅඩු ප්‍රවීණතා සහතික ලබා තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. හෝ අපොද සාමාන්‍ය පෙළ විභාගයේ ආම වශයෙන් සම්මාන සමාර්ථ දෙකක් සහිතව දෙවරකට නොඅඩි වාර ගන්නකදී විෂයන් 6කින් සමත් වී තිබීම සහ අදාළ ශාස්ත්‍රයේ කාර්මික කුසලතා සමග වසරක පළපුරුද්ද ලබා තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුර අදාළ වන වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 52415 දක්වා මාසික වැටුපට ඔයාලට යන්න පුළුවන්. බඳවා ගැනීමේ ක්‍රමය ගැන කතා කරොත් වෘත්ති පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ මයින් කියලා තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ තනතුර විදිහට අපිට දක්වලා තියෙන්නේ රියදුරු තනතුර 3 වන ශ්‍රේණිය. මේ තනතුරට අදාළ වන සුසුකම් ගැන කතා කරොත් ආපසු සාමාන්‍ය පෙළ විභාගයේ ආම වශයෙන් සම්මාන සමාර්ථ දෙකක් සහිතව දෙවරකට නොඅඩි වාර ගන්නකදී විෂයන් 6කින් සමත් වී තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. සහ බර වාහන පැදීම සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රය ලබා දිය යුතු අතර රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව ආම වශයෙන් වසර 3ක පළපුරුද්දක්වත් තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. රියදුරු තනතුරට දාන වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට 55845 දක්වා මාසික වැටුපට යන්න පුළුවන්. බඳවා ගැනීමේ ක්‍රමය ගැන කතා කරොත් වෘත්තීය පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ මයින් කියලා තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. අපිට මිලියන දක්වා තියෙන තනතුර තමයි වැඩ සහායක 3 වන ශ්‍රේණිය තනතුර. මේ තනතුර දාන සුසුකම් ගැන කතා කරොත් අපොද සාමාන්‍ය පෙළ විභාගයේ ආම වශයෙන් සම්මාන සමාර්ථ දෙකක් සහිතව දෙවරකට නොඅඩි වාර ගන්නකදී විෂයන් 6කින් සමත් වී තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. වයස් පරිමාණය ගැන කතා කරොත් අයිදුම්පත් බාර ගන්න අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ වගේම සෑම අයිදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ.
තමුන්ගේ කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍යතාව විය යුතුයි කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මොනවා චරිතකින් යුතු පුද්ගලයෙක් වෙන්නත් ඕනේ කියලා තමයි තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. වැඩසහයක තනතුරට අදාළ වන වැටුප් පරිමාණය ගැන කතා කළොත් ඔයාලට රුපියල් 49975 දක්වා මාසික වැටුපකට වඩා යන්න පුළුවන්. මේ තනතුරට බඳවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ වෘත්තීය පරීක්ෂණයක් හෝ සම්මුඛ පරීක්ෂණයක් කියලා තමයි කියලා තියෙන්නේ. අපිට මීළඟ දක්වා තියෙන තනතුර තමයි වඩු කාර්මික කොන්ත්‍රාත් පදනමක් තමයි මේ තනතුර බඳවා ගැනීම සිදු කරන්නේ. මේ තනතුරට අදාළ වන සුසුකම් ගැන කතා කරොත් තනතුර අදාළව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුසුකම් මට්ටම් NEQ 4 වන මට්ටම නොඅඩු ප්‍රවීණතා සහතිකය ලබා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ තනතුර අදාළ වන වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 48505ක් මාසිකව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ජීවන වියදම් සහ රාජ්‍ය අනුමත දීමනාද සමග ඔයාලට ඉහළ වැටුපට යන්න පුළුවන් බව මේ සඳහන් කරලා තියෙනවා. ඔයාලගේ කොන්ත්‍රාත් කාලය අවුරුදු 2ක් කියලා තමයි කියලා තියෙන්නේ. මේ තනතුර අදාළ වන බදවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ වෘත්තීය පරීක්ෂණයක් හෝ සම්මුඛ පරීක්ෂණමයි කියලා තමයි තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මෙහිදී පොදු කරුණු වශයෙන් ඔයාලට සඳහන් කරලා තියෙනවා සීලම තනතුරු සඳහා අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයන් තමයි මෙහිදී අයදුම්පත් යොමු කරන්න පුළුවන් කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මීළඟ අයදුම්පත් යොමු කරන ආකාරය ගැන අපි කතා කරමු. අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් ශ්‍රී පාලි මණ්ඩප වෙබ් අඩවියේ පිවිසීමෙන් ලබා ගන්න පුළුවන් කියලා මෙහිදී කියලා තියෙනවා. වෙබ්සයිට් ලින්ක් එක සඳහන් කරොත් spc.cmb.ac.lk යන වෙබ්සයිට් ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාලට මේ සම්බන්ධව සියලු විස්තර ලබා ගන්නත් පුළුවන්. සියලුම අයදුම්පත් ඔයාලට එක් ලින්ක් ඔයාලට මම ඉතින් සඳහන් කරපු ආකාරයට දක්වලා තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකේ දාලා තියෙනවා. එක් තනතුරට දාලා වන Google Chrome එකට ඔයාලට යන්න පුළුවන්. ලින්ක් ටික ඔයාලට එක් තනතුරට දාලා වන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට මේ සඳහා අදාළ වන අයදුම්පත සම්පූර්ණ කරගන්න පුළුවන්. Google ෆෝර්මේ ඉදිරිපත් කිරීමෙන් පසු අයදුම් කරේ විදුලිය පැන ලැබෙන PDF ලේඛනයේ රුඩ පිටපත අයදුම් කරේ අස්තන සහිත ඒම අනිවාර්ය වන අතර රුඩ පිටපත ඉදිරිපත් නොකිරීම තේරීම් ක්‍රියාවලිය නුසුදුසුක වීමට හේතු වෙන බවට තමයි මේදී කියලා තියෙන්නේ. අයදුම්කරු දැනට උසස් අධ්‍යාපන ආයතනයක රජයේ දෙපාර්තමේන්තුවක හෝ රජයේ සංස්ථාවක සේවය කරන්නේ නම් ආයතන ප්‍රධානියාගේ නිර්දේශයද අයදුම්පතට ඇතුළත් කළ යුතු බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව අදාළ අධ්‍යාපනික වෘත්තීය විෂය බාහිර සහ සේවා සහතිකවල සත්‍ය පිටපත් බවට සහතික කරන ලද පිටපත් එයද සඳහන් කරන ලද අයදුම්පතට අමුණා නියෝජ්‍ය ලේකකාධිකාරී ශ්‍රී පාලි මණ්ඩපයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වැෑවල හොරණ වෙත 2025 10/27 දින හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ඇවිය යුතු බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. අයදුම්පත බහ එවනු ලබන ලියුම් කවරේ වම් පස ඉහළ කෙරවලේ ඉල්ලුම් කරන ලද තනතුරු වල සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අසම්පූර්ණ අතින් ලියන ලද සුසුකම් සහ පළපුරුදු සනාථ කිරීම සඳහා අදාළ සාතිකවල සත්‍ය පිටපත් බවට සාධක කරන පිටපත් අමුණා නොමැති සහ ආකෘති පත්‍ර භාවිතයෙන් ඉදිරිපත් කරන ලද හෝ අයදුම්පත් කෙඳවන අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලබන බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. එසේ ප්‍රතික්ෂේප කරන ලද අයදුම්පත් කිසිදු තත්ත්වයක් යටතේ නැවත සලකා බලන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම රාජ්‍යයේ දෙපාර්තමේන්තු සංස්ථා හෝ ව්‍යවස්ථාවිත මණ්ඩලවල අයදුම්කරුවන් තම අයදුම්පත් එම ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු අතර ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් නොකරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලබන බවට තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ නිකුත් කරන ලබන තනතුරු පුරපාඩු කිහිපයක් පිළිබඳවයි. ඉතින් මේ විදිහට තමයි මේ තනතුරට දාලා සියලු විස්තර දාලා තියෙන්නේ. ඔයාලට මේ සම්බන්ධ වන අදාළ වෙන ලින්ක්ස් පහ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ලින්ක් කරා ගිහලා ඔයාලට මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ රැකියා බැරිතු ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.